අපි අපේම කියලා හැඟීමෙන් හිතාගෙන ඉන්න, අපි එක්ක හැමදේටම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න, අපි එක්ක එකට hina වෙන, එකට අඬන ගොඩක් අය අතරේ අපිට නොදැනුවත්වම මේ හැමදේම අපි එක්ක බෙදා ගන්න තවත් කොටසක් ඉන්නවා. හැබැයි මේ අය අවංක හැඟීමෙන් අපි එක්ක ඉන්න අය නම් නෙමෙයි. ඒ අය අපි එක්ක අපේ දේවල් බෙදා හදාගන්නේ අවංකවම නෙවෙයි. ඔවුන්ගේ අවශ්‍යතාවන් අපි හරහා ඉටු කර ගන්න අතුරු විතරයි. ඇත්තම කතාව අපේ හැමදේටම ඔවුන් ඉන්න බව අපිට මවාපානවා විතරයි. මගේ ජීවිතේ මම ගත කරලා තියෙන මේ කාල සීමාව ඇතුලේ 99%ක්ම මට හම්බ වෙලා තියෙන හැම මිනිස්සු. තමන්ගේ අරමුණු වෙනුවෙන් තව කෙනෙක් පාවිච්චි කරන මිනිස්සු. ඒක ඇත්තටම අවබෝධ වෙනකොට ජීවිතේ ගොඩක් කල් ගිහින්. මේක අහන ඔයාටත් අනන්ත අප්‍රමාණ මේ සමාජයේ මුණ ගැහිලා ඇති. අවශ්‍යතාව මත ඇසුරු කරලා අවශ්‍යතාව සම්පූර්ණ වුණාට පස්සේ හොයා ගන්නවත් බැරි වුණ මිනිස්සු. අද අපි කතා කරමු අවස්ථාවාදී මිනිස්සු ගැන. එහෙනම් වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. කෙනෙක් ඔයාව ඒ කෙනාගේ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා කියලා කියන්නේ ඔයා නොවටිනා කෙනෙක් කියන එක නෙවෙයි. ඔයා ඔවුන්ට ඊටම වැදගත්. ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන දැනුම, හැකියාව, සම්පත් විතරක් නෙවෙයි. ඔයාගේ තියෙන කාරුණික බව, සහයෝගී බව නිසාම ඔවුන් ඔයාව ඔවුන්ගේ අරමුණු සඵල කර ගැනීම වෙනුවෙන් තෝරගන්නේ. ඒක නිසා හොඳින් මතක තියාගන්න. කිසිම වෙලාවක හිතන්න එපා ඔයාගේ මෝඩකම, දුර්වලකම, ඔයාගේ නොහැකියාව නිසා, ඔයා නොවටිනා නිසා අනුන්ගේ අරමුණු වෙනුවෙන් ඔයා පාවිච්චි වුණා කියලා. කොහොමද අවස්ථාවාදී මිනිස්සු අඳුරගන්නේ? කනගාටුවට ඇත්තම දේ තමයි අවස්ථාවාදී මිනිස්සුන්ව දවසක් තුල පළමු හමුවීමෙන්ම හඳුනා ගන්න බෑ. කාලයක් ඇසුරු කරනකොට තමයි අපිට ඒ අයව අඳුන ගන්න පුළුවන් වෙන්නේ. සමහර විට අපි නොදැනුවත්ව වතාවක් දෙකක් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් පාවිච්චි වුණාටත් පස්සේ තමයි හරියටම අපිට ඇත්ත අවබෝධ වෙන්නේ. අවස්ථාවාදී මිනිස්සු පළමු හමුවීමේදී ඊටාම සාමාන්‍යයි. සුහදශීලී, මිත්‍රශීලී. ඔයාගේ ළඟ ඔවුන්ගේ අරමුණු වලට අවශ්‍ය සහයෝගය, ශක්තිය, දැනුම, කාලය සහ අදහස් තියෙනවා නම් විතරයි ඔවුන් ඔබ අසල නැදෙන්නේ. ඔයාට උදව්වක්, සහයෝගයක් අවශ්‍ය එක මොහොතකදීවත් ඔවුන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔවුන්ගේ සම්බන්ධතාවය 100% ඔවුන්ගේ අවශ්‍යතාවන් මත පමණක් පදනම් වෙලා තියෙන්නේ. එතනදී එයාලට ඔයාව තවත් එක ෂෝට් කට් එකක් විතරයි. ඔයාගේ හීන, ඔයාගේ දුක සතුට, අරමුණු, ප්‍රශ්න ගැටලු වගේ දේවල් ඔවුන්ට අදාළම නැහැ. නිකමට බලන්නකෝ ඔවුන්ගේ දේවල් වලදී ඔයා ඔයාටම සීමාවක් පනව ගත්තොත්, ඔවුන්ගේ අවශ්‍යතාවයකදී ඔවුන්ට ඔයාව අවශ්‍ය වෙන වෙලාවකදී ඔයා කිව්වොත් අනේ මට දැන් නම් වෙලාවක් නැහැ. දැන් නම් මට ඒක කරන්න වෙන්නේ නැහැ වගේ දෙයක්. ඔවුන්ට නිතින්ම කේන්ති යනවා. මොකද අවස්ථාවාදී මිනිස්සු කිසිම වෙලාවක අනිත් අයගේ අපහසුතාව පිළිබඳ, ගැටලු පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න එක විතරයි. අනිත් ප්‍රධානම දේ තමයි අවස්ථාවාදී මිනිස්සු ඔයා එක්ක හොඳට hina වෙලා ඔයාගේ ළඟින්ම ඉන්න, ඔයාට ඊටාම විශ්වාසවන්තදායකයා ලෙස හැසිරෙනවා. නමුත් ඔයා නැති තැන ඔයාගේ ගැන කේලම්, ඕපදූප කියලා ඔයාව විහිළුවට ගන්නවා. ඔයාගේ වැරදි අඩුපාඩු තැන කී යනවා. ඔයා ගැන වැරදි ප්‍රතිරූප ගොඩනගනවා. ඒකට තමයි මූණට hina වෙලා පස්සට පිහියෙන් අනිනවා කියන උපහැරණ හැදිලා තියෙන්නේ. අවස්ථාවාදී මිනිස්සු අද නෙමෙයි, එදත් ලෝකේ ඉඳලා තියෙනවා. ඔයා අනුන්ගේ අරමුණු වෙනුවෙන් පාවිච්චි වුණා කියලා කඩා වැටෙන්න ඕනේ නැහැ. මානසිකව වැටෙන්න ඕනේ නැහැ. දුක් වෙන්න පසුතැවෙන්න ඕනේ නැහැ. ඔයාව පාවිච්චි කරපු අය ඔයාගේ කාරුණික බව, ඔයාගේ අනුන්ට උපකාර කිරීමේ ගුණය, ඔයාගේ මනුස්සකම අවභාවිතා කළා කියලා පසුතැවෙන්න අවශ්‍යත් නැහැ. ඔයාගේ තියෙන හොඳ ගති ගුණ නැති කරගන්න අවශ්‍යත් නැහැ. හැබැයි ඒකෙන් වෙන්නේ ඇත්තටම අවංක මිනිස්සෙක්ට වුණත් උදව්වක්, උපකාරයක් කරනකොට අපිට දෙපාරක් හිතන්න වෙන එක. මොකද ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කනා මැදිරි එළියටත් බයයි කියනවනේ. අපි හැමෝම කවදා හරි කොහෙදී හරි කාටම හරි පාවිච්චි වුණු මිනිස්සු. අනුන්ව තමන්ගේ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන මිනිස්සු
කවදාවත් තව කෙනෙක්ගේ අරමුණු වෙනුවෙන් පාවිච්චි වෙන්නේ නැහැ. අනිත් අයව පාගගෙන තමන්ගේ අරමුණු වලට යන්න හරි දක්ෂයි. හරිම වේගෙන් අනිත් අයට කලින් සාර්ථකත්වයට ළඟා වෙන්න උත්සාහ කරනවා. අවස්ථාවාදී මිනිස්සු ජීවිතේට යනවා එනවා. රැඳෙන්නේ නැහැ. ආශ්‍රය කරලා හරියටම අඳුන ගන්නකම් කාව වුණත් අපි අතේ දුරින් ආශ්‍රය කරමු. එතකොට අවශ්‍යතාව මත ලං වෙන මිනිස්සු ගිහින් අවංකව ඔයා ළඟ රැඳෙන අදත් හෙටත් ඔයාට පක්ෂපාතී ඔයාගේ සැපට දුකට එක හා සමානව ඔයා ළඟම ඉන්න මිනිස්සු විතරක් ඉතුරු වෙනවා. ඔයාගේ හදවතට තට්ටු කරලා බලන්න. ඔයත් ඔයාගේ අරමුණු වෙනුවෙන් අනුන්ව පාවිච්චි කරන කෙනෙක්ද? කාට බොරු කළත් ඔයාගේ හිතට හෘද සාක්ෂියට බොරු කරන්න බැරි බව මතක තියාගන්න. වැදගත්ම දේ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. අනුන්ව පාවිච්චි කරන මිනිසෙක් නොවි තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ අරමුණු වලට යන මිනිසෙක් වෙන්න. අදට ගිහින් එන්න. ඔයාගේ ලස්සන ජීවිතයට ජය වේවා.